මගේ ආදරේ මන්තේනි ඒ කියන්නේ ඔබ ඕනම යාඥාව ඔබ බයිබලේ කියවන්න යනවා නම් බයිබලේ නිකන් කියවන එක භයානකයි. මම කෙලිම කියනවා. බයිබලේ නිකන් කියන් ඔබ බයිබලේ වචන වලින් ඔබ නොමග යන්න පුළුවන්. ජේසුව දේව මාලිගාවේ උඩට අරගෙන කියලා පනින්න කියද්දි සාතන් කෝට් කරේ ගීතාවලිය 91. ඒකයි සභාව බොහෝ මෑතක් වෙනකම් බයිබලේ මිනිස්සු අතර දුන්නේ නැති කාරණාව එකයි මේක මිස්යූස් වෙන්න පුළුවන්. මිස්ඉන්ටර්ප්‍රිට් වෙන්න පුළුවන්. මේක පසුබිම දන්නේ නැතුව ආත්මයන් තුළ මේක කියවන්නේ නැත්නම් ඔබට ප්‍රශ්නයක් වෙන මේකම ප්‍රශ්නයක් වෙන ඔබට එක තැනකදී. එනිසා ඔබ පුරුද්දක් විදිහට බයිබල් කියනවා නම් ආරම්භක යාඥාව කොන්තේ. ආරම්භක යාඥාව කොන්තේ. දෙවමඩ කියන්නේ ජේසු කියන කොයි දෙයක් උද කරන්න බලය දෙන්න. ඇහෙන්න. ජේසු ඇහෙන්න. සාතන්ට කටහොටක දාන්න දෙන්නේ නැතුව සලුවෙන් වටා වසා ගන්න. ස්ථාන්ත කෙනෙක් මේක අහන් ඉන්නවා නම් කතෝලික නොවන කෙනෙක් අහන් ඉන්නවා නම් ඔබට ආදරෙන් මම කියනවා. ඒත් කොන්තේ කියන්නේ. කොන්තේ කියලා බලන්න. කොන්තෙන් තමයි ඔබ රැකෙන්නේ. ඒක පුදුම තැනක්. ඔබ එක්සෝසිස් කෙනෙක් ඔබ මය ප්‍රේමන්තෙනි යක්ෂ දුරු කරන පියතුමන්ලා ඉන්නවා. යක්ෂ දුරු කරන පියතුමන්ලා. මේ අත තියද්දි කෑ ගන්න ඇම්බරිලා වැටලා නැද්ද? වැටෙන්නේ දකුණු අත තියලාලු වැටෙන්නේ. වැටෙද්දි තේරෙනවද කියන්නේ? එහෙම තැනක් නෙමෙයි. එහෙම තැනක් නෙමෙයි. එක්සෝසිස් කියන්නේ එක්වරු ඉඳලා යක්ෂයත් එක්ක ඩිරෙක්ට් හැප්පෙන ස්වාමිලා දේව මෑනියෝ කියද්දි උන්ට ඉන්න බෑ. නමෝ මරිය කියද්දි ඉන්න බෑ. මේක අහලා බලන්න ඔබ YouTube සර්ච් කරලා බලන්න කී දෙනෙක් එක්සෝසිස් ලෝකේ ඉන්න හොඳම බල්ල කතුම ස්වාමිලා කියන දෙයක්. දෙවම්මා තගේ වංශය සහ ඇගේ වංශය අතර බද්ධ වෛරයක්. එනිසා තමයි මෙන්න ඔබේ අම්මා කියලා උන්වහන්සේ ඔබට මට අම්මව දෙන්නේ.